ඔයාගේ ෆෝන් එකේ තව තාම ෆොටෝස් ඇන්ඩ් වීඩියෝ ෂූට් කරන්නේ ෆෝන් එකට ආපු සෙටින්ග්ස් වලින්ම නම් ඒ වැරද්ද ආයේ කවදාක්වත් කරන්න එපා. එන්න මාත් එක්කම මේ සෙටින්ග්ස් ටික චේන්ජ් කරලා ඔයාගේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් වල ක්වොලිටි එක වෙනම ලෙවල් එකකට අරගෙන යන්න. මුලින්ම ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් කැමරා ඇප් එකට යන්න. මෙතන තියෙන ෆෝමැට්ස් වල high efficiency එකේ most compatible එකට චේන්ජ් කරගන්න. ඔයාලට ෆොටෝස් ගත්තට පස්සේ එඩිට් කරන්න ඕනේ නම් RAW account කරගන්න. ඒකෙන් ඩීටේල්ස් තියෙන වගේම ගොඩක් ලොකු ෆයිල් සයිස් එකක් තියෙන ෆොටෝ එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ වැඩි ස්ටෝරේජ් නැත්නම් RAW account කරගන්න එපා. වීඩියෝස් වලට ඔයාලට එඩිට් එකේදී ස්ලෝ මෝෂන් කරගන්න ඕනේ නැත්නම් 4K 24 හරි 4K 30 fps හරි ෂූට් කරන්න. ස්ලෝ මෝෂන් කරන්න ඕනේ නම් 4K 60 fps චූස් කරන්න. ස්ටැබිලයිසේෂන් ඔන් කරන්න. HDR වීඩියෝ ඔෆ් කරන්න. ප්‍රිසර්ව් සෙටින්ග්ස් වල මේ සේරම ඔන් කරගන්න. ඒකෙන් ඔයාලට කැමරා එකේ සේරම කැමරා එකේ ඉඳලම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අන්තිමටම මෙතන තියෙන grids and levels on කරගන්න. ඒකෙන් ඔයාලට photos and videos වල composition එක හරියට හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාගේ iPhone එකක් තියෙන යාළුවට share කරන ගමන් ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න. අපි ඒ ගැන කතා කරමු. මේ වගේ interesting videos දිගටම බලන්න මේ වීඩියෝ එක save කරලා මාව follow කරලා තියාගන්න.